එකතු වෙලා ඉන්නේ Java lesson series එකේ third lesson එකත් එක්ක මේ lesson එකේදී අපි බලමු කොහොමද inputs handle කරන්න කියලා. දැන් ගිය පාර lesson එකේ මම කියලා දුන්නා කොහොමද output system.out.println එකක් තියාගන්නේ කොහොමද කියලා මොන හරි output කරන්න ඕන නම් දැන් අපි බලමු keyboard inputs කොහොමද අරගන්නේ කොහොමද ඒවා handle කරන්නේ කියලා. Java වල input handle කරන එක output එකක් ලියන තරම් ලේසි නැහැ. මොකද ඔයාට classes දෙකක් තියෙනවා පාවිච්චි කරන්න ඕනේ. input stream reader කියලා එකයි, buffered reader කියන එකයි. ඒ classes දෙකෙන්ම instances දෙකක් හදා ගන්න ඕනේ. මේ new කියන keyword එකෙන් කරන්නේ අන්නේ instances හැදෙන එක. මෙන්න මේ statement එක ඉස්සෙල්ලාම ලියලා තමයි ඔයගොල්ලන්ට input එකක් handle කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තව දෙයක් තමයි මේ classes දෙක define වෙලා තියෙන්නේ java.io කියන package එකේ. ඒ හින්දා code එකේ ඉස්සෙල්ලාම statement එක විදිහට ඔයගොල්ලෝ මෙන්න මේ java.io කියන package එක import කරගන්න ඕනේ. අපි දැන් බලමු කොහොමද code එකක් ලියන්නේ කියලා. ඔයගොල්ලෝ notepad එකක් අරගෙන මම මේ ලියලා තියෙන එක type කරගන්න. මේ දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන මම මේ java.io.asterisk කියන package එක ඒ කියන්නේ IO package එකේ තියෙන ඔක්කොම libraries ටික මම import කරගෙන තියෙනවා. ඊළඟට මම මේ class file එක ඊළඟට මගේ main method එක මේකෙදී ඔයගොල්ලෝ එක දෙයක් දැනගන්න ඕනේ. කලින් අපි program එක ලියනකොට මෙන්න මෙහෙම කැලලක් ලිව්වේ නැහැ main එකේ අගට throws exception කියලා. නමුත් input handle කරන වෙලාවකදී මේ part එක තියෙන්නම ඕනේ. මොකද user inputs enter කරන්න කියනකොට සමහර වෙලාවට user සමහර අවස්ථාවලදී enter නොකර තියෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් කියන්නේ erroneous occasion එකක්. ඔයාගේ program එකේ වැරද්දක් මොකක් හරි. එහෙම වුණොත් ඒ වගේ දෙයක් handle කරන්නේ මෙන්න මේ keywords දෙකෙන් තමයි. ඒ exception ඔක්කොම throw කරන එක. exception එකක් කියන්නේ error එකක්. throw කරන එක තමයි සිද්ධ වෙන්නේ. කොහොමත් ඔයගොල්ලෝ මේ Java lesson series එකේ අපි exception handling කියලා වෙනම lesson එකක් කරමු. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මොකද්ද මේකේ හයිම තේරුම කියලා. ඊළඟට මම අර කලින් කිව්වා වගේ buffered reader එකෙන් නුයි ඉස්සෙල්ලාම input stream reader එකෙනුයි input stream reader එකෙන් ඉස්සෙල්ලාම instance එකක් හදා ගන්නවා. ඊළඟට ඒ instance එක පාවිච්චි කරලා buffered reader එකෙනුත් මෙන්න මේ input කියලා මම instance එකක් හදා ගන්නවා. මේ class object name එකක් මේකට ඕනේ නමක් ඔයගොල්ලෝ නිකන් variable එකක් වගේ තමයි ඉතින් ඕනේ නමක් දෙන්න පුළුවන්. ඊළඟට මම මගේ variable එකක් අරගන්නවා string variable එකක් student name කියලා. මගේ code එකේ මොකද්ද කරන්න යන්නේ මම කියනවා user ට name එකක් enter කරන්නයි කියලා. ඒක capture කරගන්නේ මෙන්න මේ විදිහට තමයි. මම මේ හදාගත්ත class name එකෙන් object name එකෙන් ඒ name එක readline කියන ඒ object එකේ readline කියන method එකට තමයි මම call කරන්නේ. මේ readline method එකෙන් තමයි මොකක් හරි input එකක් read වෙන්නේ. ඒ value එක අරගෙන student name කියන එකේ store කරගන්නවා. ඊළඟට මම ඒක print කරගන්නවා. අපි දැන් මේක compile කරලා බලමු. ඕගොල්ලෝ දන්නවා මොකද්ද compile කරන්න දෙන්න ඕනේ command එක කියලා javac file name එක .java. දැන් මගේ file එකේ මගේ code එකේ මුකුත් errors නැහැලු. අපි එහෙනම් run කරලා බලමු මෙයාව. run කරන්නේ java input 1 class file name එක. මට අර කලින් මගේ තිබ්බ පළවෙනි prompt එක පෙන්නනවා මෙතන පළවෙනි output string එක පෙන්නනවා enter student name කියලා. දැන් මෙතනදී මම මොකක් හරි නමක් enter කරගන්නවා. ඒක enter කළා press කරාම දැන් මෙතන ඔයගොල්ලෝ දකින්න ඇති cursor එක මෙන්න මෙහෙම blink වෙනවා. cursor is waiting until you enter something. ඒ හින්දා ඔයගොල්ලෝ මොනවා හරි enter කරන්නම ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ enter key එක enter කරාට පස්සේ තමයි ඊළඟ step එකට යන්නේ. මොකද ඊළඟ step එක අර read කරගත්ත නම display කරලා තියෙනවා මෙන්න මේ විදිහට. ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක් තමයි කොහොමද numeric input එකක් handle කරන්නේ කියලා. ඇයි ඒක ඉගෙන ගන්න ඕනේ වෙන්නේ මොකද Java වලදී හැම read වෙන දෙයක්ම හැම input එකක්ම read කරන්නේ string එකක් විදිහට. ඒ කියන්නේ set of characters විදිහට තමයි යා read කරන්නේ. ඉතින් mathematical calculation එකක් එහෙම කරනකොට ඕගොල්ලන්ට ඒ strings අරගෙන addition multiplication කරන්න බෑ. ඒවා
ඔයගොල්ලන් string නෙවෙයි ඒවා තියෙන integers වලට හරි float වගේ numeric data type වලට තමයි මේ mathematical operations define වෙලා ඉතින් ඒ strings handle කරනකොට ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒක ඔක්කොම convert කරන්න. ඒකට convert කරන්න හැම data type එකකටම classes තියෙනවා මෙන්න මේ වගේ. integer data type එකට තියෙනවා int data type එකට තියෙනවා integer කියලා class එකක්. ඒකේ pass int කියන method එකට තමයි call කරන්න ඕනේ. මෙන්න මේ method එක ඇතුළට අපේ value එක pass කරාම ඒක integer එකක් බවට convert වෙනවා. ඒක double එකක් නම් double.passDouble float එකක් නම් float.passFloat එහෙම කියලා ලියන්න ඕනේ. අපි දැන් code එකක් කරලා බලමු. ඔයගොල්ලෝ මෙන්න මේ code එක notepad එකක් අරගෙන දාගන්න. අර java.io කියන package එක import කරගන්න ඕනේ. ඊට පස්සේ main method එකේ මෙන්න මේ විදිහට ලියා ගන්න. මම කලින් මෙන්න මේ statements දෙකම එකතු කරලා තමයි ලියලා තියෙන්නේ. දැන් මම වෙනම හැදුවා. ඔයගලන්ට ඒක compare කරලා බලන්න පුළුවන්. it's the same thing. මෙතන input stream reader කියන class එකෙන් ISR කියලා මම object එකක් instance එකක් හදාගෙන ඒ instance එක pass කළා අපේ buffered reader කියන class එකෙන් හදාගන්න instance එක හදාගන්න. ඒකේ නම BR. මෙන්න මේ BR කියන එක නම තමයි දැන් අන්තිමට කොහොම හරි ඔයගේ code එක ඇතුළේ use වෙන්නේ. එයා තමයි අන්තිම instance එක හදාගත්ත. මම දැන් මේ code එකෙදි කරන්න යන්නේ user enter කරන්න කියනවා integers තුනක්. ඒ integers තුන multiply කරලා අපි කරන්න හදන්නේ height එක width එක length එක අරගෙන ඒක multiply කරලා volume එක print කරන්න. volume එක කියන්නේ පරිමාව calculate කරන program එකක් තමයි මේ ලියලා තියෙන්නේ. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ statement එක. කොහොමද value එකක් එහෙම නැත්නම් කොහොමද input string input එකක් convert කරගන්නේ කියලා. මම මෙතන integers අරන් තියෙන්නේ. ඔයගොල්ලන්ට කැමති data type එකක් ගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලන් ලියන්න ඕනේ මේක integer එකක් නම් integer.passInt තමයි method එක. ඔයගොල්ලෝ දන්නවා මේක නම් br.readline කියලා තමයි. readline තමයි method එක call කරන්න ඕනේ. keyboard input එකක් කියව ගන්න. ඒ අරගන්න value එක මෙන්න මේ විදිහට තමයි convert කරන්න ඕනේ. ඒ value එක pass කරනවා මේ method එක ඇතුළට. ඊට පස්සේ මෙන්න මේ full activity එකෙන් return වෙන්නේ integer value එකක්. ඒ integer value එක මගේ මේ height කියන variable එක ඇතුලේ store කරගෙන තියෙන්නේ. ඒ විදිහට ඔයගොල්ලෝ අනිත් ඒවාත් convert කරගෙන අරගන්න ඕනේ. එතකොට තමයි මෙන්න මේ multiplication කියන mathematical function එක කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් මේවා strings තුනක් විතරයි read වෙන්නේ. strings multiply කරන්න බැහැනේ. ඉතින් දැන් ඒවා convert කරගෙන තමයි අපි මේ කරලා තියෙන්නේ. අපි දැන් මේක compile කරලා run කරලා බලමු. code එක compile කරලා බලන්න ඉස්සෙල්ලාම අපි බලමු errors යනද කියලා. නැහැ මොකුත් errors නැහැ. ඊට පස්සේ අපි run කරමු. මගේ class file name එක වැරදි. හරි. හරි. දැන් අපි නිකන් integers තුනක් දාලා බලමු. මම 5 කියලා තුනටම දානවා. volume එක 125. code එක ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතනදී කොහොමද හරියට input එකක් read කරන්න කියලා and ඒක mathematical calculation එකට apply කරගන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ කොහොමද දැන් Java වල input ගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක විදියක් තමයි අපි මෙච්චර වෙලා ඩිස්කස් කරේ. ඒ කියන්නේ මොකද්ද input stream reader class එකකිනුයි buffer reader class එකකිනුයි ඒ තියෙන classes පාවිච්චි කළා. ඒවා inbuilt classes ඒවා පාවිච්චි කළා br එහෙම නැත්නම් මොන හරි අර instance එක .readline කියන method එකෙන් read කරගත්ත value එක. ඒක විදිහක්. තව විදිහක් තියෙනවා අපිට inputs ගන්න පුළුවන් command line arguments විදිහටත්. අපි මේකෙදි බලමු කොහොමද command line argument එකක් කියලා ගන්නෙ. command line argument එකක් කියන්නේ මොකද්ද? ඔයගොල්ලෝ run කරනකොට ඒ run කරන command එකත් එක්කම ඔයගොල්ලෝ දෙනවා ඔයගොල්ලන්ගේ value එකත් input මොන හරි value එක දෙනවා. එතකොට ඒක අරගෙන program එක ඇතුලේ ඒක capture කරගෙන ඒක mathematical calculation එකට ඕන නම් ඒ විදිහට convert කරගෙන display කරනවා නම් display කරගන්න ඒ වගේ වැඩ කරගන්න පුළුවන්. ඔයගොල්ලෝ මෙන්න මේ code එක ගහගන්න notepad එකක් අරගෙන මේකෙදි command line arguments වලදී කලින් වගේ IO package එක import කරන්න ඕනේ නැහැ. මොකද ඔයගොල්ලෝගේ නිකම් main method එකේ තියෙන මෙන්න මේ args කියන array එක පාවිච්චි කරලා තමයි values read කරගන්නේ. ඒ හින්දා අලුතෙන් package එකක් import කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මෙන්න මෙතන තමයි ගොඩක්ම වැදගත් දේ. මම
දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම මේ කරන්නේ මොකද්ද මොනවා හරි වැලියු එකක් දුන්නාම as an example 1024 ඒ වගේ වැලියු එකක් දුන්නාම මම ඒක බ්‍රේක් ඩවුන් එක තමයි පෙන්වන්න හදන්නේ. ඒ වැලියු එක ඇතුලේ thousands ඒවා කීයද hundreds ඒවා කීයද 10 ඒවා කීයද 1 ඒවා කීයද කියන එක තමයි ඩිස්ප්ලේ කරන්න හදන්නේ. ඒ විදිහට බෙදීමක් කරන්න හදන්නේ. අන්න අර වැලියු එක අර 1024 කියන වැලියු එක user ගෙන් රීඩ් කරගන්නවා. ඒ user ගෙන් රීඩ් කරගන්න එක තමයි මෙන්න මේ විදිහට මම ලියලා තියෙන්නේ. command line argument එකක් ගන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මෙතන මේ main method එක ඇතුලේ තියෙන args කියන array එක ඒ array එකේ 0th location එකේ තියෙන value එක ගන්න කියලා තමයි මම කියන්නේ. 0th location එක. දැන් මගේ මේ program එකට ඕනේ එක command line argument එකයි. ඒකයි මම මෙහෙම ලියලා තියෙන්නේ. ඕගොල්ලන්ට එහෙම නෙවෙයි ගොඩක් arguments pass කරගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මෙතන array index එක හරියට දාන්න ඕනේ. එච්චරයි වෙනස. දැන් මගේ එක value එකක් read වෙනවා. ඒ value එක මම integer එකක් බවට convert කරගන්නවා. ඊළඟට මගේ තියෙන calculation එක mathematical calculation එක. ඒ ගත්ත value එක 1000 ඒවා කීයක් තියෙනවද බලනවා. ඒක print කරනවා මෙතනදී. ඊළඟට මෙතන ඔයගොල්ලෝ තව අලුත් දෙයක් අඳුර ගන්නවා remainder එක කොහොමද ගන්නෙ කියලා. remainder එක කියලා කියන්නේ integers දෙකක් බෙදුවාම ඉතුරු වෙන value එක. example එකක් විදිහට 45 remainder 10 කිව්වොත් remainder mark එක කියන්නේ මෙන්න මේ percentage mark එක. එතකොට ඒකේ උත්තරේ වෙන්නේ 5යි. remaining whatever the remaining amount තමයි remainder එක කියලා ගන්නෙ. ඊළඟට ඒ remainder value එක දැන් 1000න් බෙදලා ඉතුරු වෙනවනේ ගාණක්. ඒ අරගෙන මම ඒ value එක ඊළඟ calculation එකට ඒ කියන්නේ C ඒවා කීයක් ඒක ඇතුළේ තියෙනවද බලන්න pass කරගන්නවා. ආපහුම remainder එක අරගන්නවා C ෙන් බෙදලා ඊට පස්සේ මම ඒ value එක pass කරගන්නවා 10 ඒවා කීයක් තියෙනවද බලන්න. ඕගොල්ලෝ මේක හිමිහිට කොලයක ඕගොල්ලෝ manually කරලා බලන්න කොහොමද බෙදෙන්න ඕනේ කොහොමද මොකද්ද කරෙන්න ඕනේ ඉතුරු වෙන value එක ඊළඟ බෙදිල්ලට යනවා ඉතුරු වෙන value එක ඊළඟ බෙදිල්ලට යනවා අන්න ඒ විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ mathematical calculation එක ඊළඟට මම මේ breakdown එක print කරනවා මෙන්න මේ ABC values වලට ආව එකයි මේ අන්තිම remainder එක කියන්නේ මොකද්ද එකේ ඒවා කීයක් තියෙනවද කියන එක ඉතින් ඒක ආයි එකෙන් බෙදලා කියලා ලියන්න ඕනේ මොකද ඒකේ කිසිම වෙනසක් නැති හින්දා අපි දැන් මේක compile කරලා බලමු code එක compile කරගන්න errors නැහැ මොකුත් දැන් අපි run කරමු. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් නම් run කරන්නේ Java class file එකේ නම. ඒක තමයි command එක. හැබැයි command line arguments පාවිච්චි කරන program එකක ඔයගොල්ලෝ ඒ command එක විතරක් දුන්නොත් ඔයගලන්ට මෙන්න මේ වගේ exception එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ error එකක් එනවා code එකේදී. මොකද command line argument එක අපි value එක pass කරලා නැති නිසා. ඒ හින්දා ඔයගොල්ලෝ මෙන්න මේ වගේ value එකක් මොකක් හරි දෙන්න ඕනේ. හරිද මොන හරි value එකක් දෙන්න මොන හරි integer value එකක් අපේ program එක මොකක් හරි value එකක් දෙන්න ඒක integer බවට convert වෙවි ඊළඟට මේ දැන් value එක 5678 ඒකේ 10 ඒවා 5ක් තියෙනවා C ඒවා 6යි 10 ඒවා 7යි 1 ඒවා 8යි breakdown එක මෙන්න මේ විදිහට display කරගන්න පුළුවන් ඔයගොල්ලෝ ඉතින් මේ වගේ coding තව try කරලා බලන්න. තව එක ප්‍රශ්න කොහෙන් හරි හොයාගෙන download කරලා කරන්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයගොල්ලන්ගේ logic skills දියුණු වෙනවා. ඉතින් තව coding කරලා බලලා ගොඩක් research කරලා ගොඩක් හොයලා බලලා ඉගෙන ගන්න එක ඔයගොල්ලන්ගේම knowledge එකට හොඳයි. අපි පුළුවන් තරම් උදව් කරනවා. ඉතින් අපේ site එකට ගිහින් බලන්න. මේක තමයි URL එක www.kupia.com Java විතරක් නෙවෙයි තව ගොඩාක් lessons ඔයගලන්ට එතනදී බලා ගන්න පුළුවන් එක programming languages වලින් එක දේවල් කරන හැටි ඔයගොල්ලෝගේ comments එම අපි හැමතිස්සෙම welcome කරනවා අපේ වැරදි තියෙනවා නම් කියන්න ඔයගොල්ලෝ හැමෝටම thank you එහෙනම්